අද අපි ප්‍රංශය ගැන කතා කරමු. බටහිර යුරෝපයේ පිහිටා ඇති ප්‍රංශය වර්ග කිලෝමීටර් 5,51,695ක් පමණ ආවරණය වන අතර එය මහද්වීපයේ විශාලතම රටවලින් එකකි. බෙල්ජියම, ලක්සම්බර්ග්, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඉතාලිය, මොනාකෝ, ස්පාඤ්ඤය සහ ඇන්ඩෝරා සමග දේශ සීමා බෙදා ගන්නා අතර අට්ලාන්ටික් සාගරය සහ මධ්‍යධරණී මුහුද දිගේ වෙරළ තීරයන් ඇත. ඇල්ප්ස් සහ පිරනීස් වැනි කඳුවැටි, පැණිතලා, මිදිවතු සහ සුන්දර වෙරළබඩ ප්‍රදේශ ඇතුළු විවිධ භූදර්ශන සඳහා රට ප්‍රසිද්ධය. ප්‍රංශය වරක් රෝම අධිරාජ්‍යයේ කොටසක් වූ අතර එය මධ්‍යතන යුගයේ බලවත් රාජ්‍යයක් බවට පත්විය. 1789 ප්‍රංශ විප්ලවය රාජාණ්ඩුව අවසන් කර ජනරජයක් පිහිටුවීම ආරම්භ කළේය. 20 වැනි සියවසේදී බොහෝ ජනපද අහිමි වුවද ප්‍රංශය විශාල යටත් විජිත අධිරාජ්‍යයක් ගොඩනගා ගත්තේය. ලෝක යුද්ධ දෙකම ප්‍රංශයට කල්පවතින බලපෑම් ඇති කළ නමුත් පශ්චාත් යුද ප්‍රකෘතිමත් වීම සහ යුරෝපා සංගමයේ පිහිටුවීම එහි ගෝලීය බලපෑම තහවුරු කළේය. ප්‍රංශය කලාව, සාහිත්‍ය, සංගීතය, විලාසිතා සහ ආහාර පිසීම සඳහා ප්‍රසිද්ධය. ගෝලීය සංස්කෘතික මධ්‍යස්ථානයක් වන පැරිස්, ලූවර් වැනි ප්‍රකට කෞතුකාගාරවල නිවහන වේ. ප්‍රංශය අර්ධ ජනාධිපති ජනරජයක් වන අතර සෑම වසර 5කට වරක්ම ජනාධිපතිවරයෙකු රාජ්‍ය නායකයා ලෙස තේරීපත් වේ. ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අගමැතිවරයෙකු රජයේ ප්‍රධානියා ලෙසින් සමන්විත වේ. ව්‍යවස්ථාදායකය ජාතික සභාව සහ සෙනෙට් සභාවෙන් සමන්විත වේ. ප්‍රංශය යුරෝපා සංගමයේ ආරම්භක සමාජිකයෙකු වන අතර ගෝලීය රාජ්‍යතාන්ත්‍රික ආර්ථික විද්‍යාව සහ හමුදා කටයුතු සම්බන්ධයෙන් සැලකිය යුතු බලපෑමක් දරයි. පුද්ගලික සහ රාජ්‍ය ව්‍යවසාය මිශ්‍රණයක් මත පදනම් වූ ලොව විශාලතම ආර්ථිකයන්ගෙන් එකක් ප්‍රංශයට ඇත. රට සුඛෝපභෝගී භාණ්ඩ, අභ්‍යවකාශ නිෂ්පාදන සහ මෝටර් රථ නිෂ්පාදන සඳහා ප්‍රසිද්ධය. ප්‍රංශය ලොව විශාලතම වයින් නිෂ්පාදකයා වන බැවින් කෘෂි කර්මාන්තයද විශේෂයෙන් වයින් නිෂ්පාදනයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. සංචාරකාංශය ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සපයන අතර පැරිස් වාර්ෂිකව මිලියන ගණන් නරඹන්නන් ආකර්ෂණය කරයි. ප්‍රංශය OECD සහ WTO ඇතුළු ප්‍රධාන ජාත්‍යන්තර ආර්ථික සංවිධානවල සමාජිකයෙකි. ප්‍රංශයේ නිල භාෂාව ප්‍රංශ වේ. විශේෂයෙන්ම රාජ්‍යතාන්ත්‍රික හා සංස්කෘතියේ ගෝලීය ප්‍රවේශය සහ බලපෑම ඇති භාෂාවකි. ප්‍රංශ භාෂාව ලොව පුරා කතා කරන අතර එය එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධානවල නිල භාෂාවකි. ප්‍රංශ භාෂාව ප්‍රමුඛ වුවද බ්‍රිටන් සහ කෝසිකන් වැනි කලාපීය භාෂා තවමත් ඇතැම් ප්‍රදේශවල කතා කරයි. ප්‍රංශය ලොව වැඩිපුරම සංචාරය කරන රටක් වන අතර වාර්ෂිකව මිලියන ගණනක් සංචාරකයින් ආකර්ෂණය කරයි. පැරිස්, අයිෆල් කුළුණ, ලූවර් සහ නොට්‍රේ ඩේම් වැනි සුවිශේෂී සන්ධිස්ථාන සමග ඉහළම ගමනාන්තයක් දැකිය හැකිය. ප්‍රංශයේ සංස්කෘතිය, ඉතිහාසය, ආහාර පිසීම සහ සිත් ඇද ගන්නා සුළු භූදර්ශන මිශ්‍රණය එහි ඉහළම ගෝලීය සංචාරක ගමනාන්තයක් බවට පත් කරයි. ප්‍රංශයේ අධ්‍යාපනය නොමිලේ සහ වයස අවුරුදු 3-16 අතර ළමුන් සඳහා අනිවාර්ය වේ.
උසස් අධ්‍යාපන ක්‍රමය තරංකාරී වන අතර ඉහළ ආයතන සඳහා දැඩි ප්‍රවේශ විභාග ඇත. විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව සහ කලා වැනි ශ්‍රේෂ්ඨවල අනාගත නායකයින් පුහුණු කරන විශේෂිත පාසල් රාශියකට ප්‍රංසය නිවහන වේ. විවිධ කෑම වර්ග සහ සූප ශාස්ත්‍ර ශිල්පීය ක්‍රම සමග ප්‍රංස ආහාර එහි සංස්කෘතික අනන්‍යතාවයකින් යුක්ත වේ. ප්‍රංසය ගෝලීය සූප ශාස්ත්‍ර ප්‍රමුඛයෙකු ලෙස එහි තත්ත්වය පිළිබිඹු කරමින් මිචිලින් තරු සහිත අවන්හල් කිහිපයකටද නිවහන වේ. පාපන්දු ප්‍රංසයේ ජනප්‍රියම ක්‍රීඩාව වන අතර ජාතික කණ්ඩායම 1998 FIFA ලෝක කුසලානය ඇතුළුව බහු ජාත්‍යන්තර ශූරතා දිනා ඇත. සික්ස් නේෂන්ස් ශූරතාවලියේ ප්‍රංසය ප්‍රබල තරගකරුවෙකු වීමත් සමග රග්බිද බහුලව ක්‍රීඩා කරනු ලැබේ. ලෝකයේ වඩාත්ම කීර්තිමත් පාපදීසව්ව වන ටුවර් ද ෆ්‍රාන්ස් රටේ ක්‍රීඩා සංස්කෘතියේ තවත් වැදගත් කොටසකි. ටෙනිස්, අත්පන්දු සහ පැසිපන්දුද ප්‍රංසයේ බහුලව ක්‍රීඩා කරනු ලැබේ.